හැමෝටම සුබ දවසක්. අද අපි ආවේ ටියුලිප් ගාඩන් එකක් බලන්න. මේක තියෙන්නේ ජපානයේ නීගතා ප්‍රාන්තයේ තයිනයි කියන ටියුලිප් ගාඩන් එකේ. මේ ගාඩන් එකේ ටියුලිප් විශේෂ 60ක් විතර තියෙනවා. ඒ වගේම ටියුලිප් මල් ලක්ෂ 8ක් විතර සාමාන්‍යයෙන් වරකට පිපෙනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ලංකාවේ වැවෙන්නේ නැති වුණත් අපි පොඩි කාලේ ඉඳලම ටියුලිප් මල් දැකලා තියෙනවා. කම්පියුටර්ස් වල වෝල්පේපර්ස්, පෝස්ට් කාඩ් වල, කැලෙන්ඩර්ස් වල, එතකොට ගොඩක් වෙලාවට පොත්වල පිට කවරවලත් අපි මේ ටියුලිප් මල් දකිනවා. ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් ටියුලිප් මල් වැඩිපුරම පිපෙන්නේ නෙදර්ලන්තේ. නෙදර්ලන්තේ ජාතික පුෂ්පයත් ටියුලිප් මල්. මේ ටියුලිප් මල් වගා කරන්නේ වාණිජ අරමුණක් ඇතුව. ඒ කියන්නේ මේ මල් කපන්න සතියකට විතර වගේ කලින් ඉඳලා මහජන ප්‍රදර්ශනය ආරම්භ කරනවා. ලංකාවේ ඉන්න කෙනෙක්ට ලේසියෙන්ම ටියුලිප් මල් බලාගන්න පුළුවන් තැනක් තමයි ඉන්දියාව. මාර්තු අග අප්‍රේල් මාසය වගේ කාලවල් වල ඉන්දියාවේ ශ්‍රීනගර්, ජම්මු, කාශ්මීරය වගේ පැතිවල ටියුලිප් ගාඩන් වල ටියුලිප් උත්සවය පවත්වනවා. දැන් ඉතින් ටියුලිප් ගැන කතා කරා ඇති. දැන් ඉතින් ගාඩන් එකේ ලස්සන ටිකක් බලමුකෝ. හැමෝටම සුබ දවසක්. ආයෙ දවසක හමු වෙමු.